හායි ගයිස් අපි කලින් වීඩියෝ එකේ දැම්මා කබර කළ හයික් එකේ පළවෙනි වීඩියෝ එක මේ කබර කළ හයික් එකේ දෙවෙනි වීඩියෝ එක නෑ කියලා තමයි කියන්නේ ඔව් අපි දැන් උඩ පීක් එකට යන්න හදන්නේ දෙන්නේ පල්ලෙන් අතර වුණා අපි තුන් දෙනා උඩට යන්න හදන්නේ දැන් අපි දුෂ්කර ගමනක් දැන් මේකනේ ඉරාට ආරවල්ලේම පොඩ්ඩක් ගිහිලා තියෙන්නේ අපි හෙලි කරගෙන තමයි යන්න වෙන්නේ නේද ඉරාට දෙන්නේ නැහැ අනේ මට තව කතියක් අතේසියක් අතරින් එන්න කරනවා ඇයි ඉන්නේ කොතරම් එන්නේ කලින් ගේන්න වාතිනේ මේ තව යන්න ඕනද යකෝ අඩි දෙයක් ඇවිල්ලා තව යන්න ඕනද කියලා හන්න එපා වරෙන් Stop please brother. බල අද්දිකයක් ගන්නේ නෑනේ. ඕක වටිනාකමනේ. බලන්න අද්දිකේ වටිනාකම. වැඩක්ද දැන් රස්නිය බලපන්කෝ උදේ උඩ ගිහලා කමිසි කරනවා. ඔව්. උල දෙක කරමු. කැරි උලක් තියෙනවා. අවුලක්ද? කහ කහ හන්ට ගිහපම තමයි තේරෙන්නේ කියන්න සජි. උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? මේ මට පුළුවන්. මට කොච්චර පුළුවන්ද? මට පුළුවන්. මෙතන කොතන? මෙතන. ඌ හිතන් හිටියේ අපි කෙලලා කියලා මොනවා හරි ගසලා ඉන්නේ කියලා හිතන් හිටියේ සද්දේ උණගේ වතුර බල 10ක් වතුර මට නම් මේක අයින්නද? වතුරක් ගෙනාවේ නැද්ද වතුර ඉවරයිනේ. මං කිව්වේ වතුර කන්ට වෙයි කියලා අපා තාම ඉවරද බං? තව ටිකයි තාම 11 වෙලා නැහැ මේ කමිසි ඕනද? ඈ? මේ කමිසි ඕනද? ඔබ තියන්න. තියන්න. තව කදිනවා. තියන්න. කැමති දාට තියන්න මෙන්න. ඈ? මොනවද නෑ? අර සබද්ද කඩේ ඉන්නේ නෑ. මොනවද? මහන්සිනේ උඩ වාසේ උඩ වතුර පාරක් ඇති ඔය ගිය පාර ඇවිල්ලා උඩ ඉඳන් පල්ලෙහාට එද්දි ඔතනින් පල්ලෙහාට තව පොඩ්ඩකින් මෙතනින්ද? ඔව් පාර ගානක් නැතුව පල්ලෙහාට ආවනේ ඒ මැදයට ජොයින් පාරක් ගහලා ඔහේ ආවා තව පොඩ්ඩෙන් පල්ලෙමේ මේ ටික කූල් නේ හොඳරුවන් අයියා වරෙන් අප්පා මගාරේ මේ සබත්තුවක මේක කියනද ඔබ මිනිස් ඉන්නවා උඩ කැම් කරන්ට් සෑහෙන්න යනවා බඩු කියලා බුදුන් සපත්තුවේ සබත්තු මේ කවරේ ඒ මොනවද ඔය ඉඩි જાතේ තියෙන කනක් තන්නේ නැහැ නේ බා මේ අයියා උකන්නතු
සදරෝනා යෝ එන්න ඒ ලොන් නැතර හා මොකද්ද ඉතින් ලොන් අවුලක් නෑ බා YouTube දානවා ඔව් ඊය පාර ගත්ත ඇවිල්ලා ඒක ඔක්කොම නැති වුණා බා එකම අරනකොට ලොන් ගන්න බස් නෑ බා දෙකනකොට බස් එක 3යි කාලා ඒ කලින් ඉන්නද නෑ බා ගම්පොල නෑ නාවල් පිටි පැත්තෙන් ගියා තකල ඇතුළට දාලා බන්නේ අතනින් පේනවා කබරගල දෙවෙනි බීච් එක කඳ උඩට අපි දැන් ඇවිල්ලා ඉන්නේ තමයි හොඩි දුරයි යන්න තියෙන්නේ හරිම මහන්සි සහෝදරය ආයෙනා වැඩි සෑහෙන ප්‍රශ්නයක් තියෙන්නේ වැස්ස දවස් තියෙන මේ ටික මරුවයි මීදුම ගහනවා ඒ බීජ පත්තු කරනවා උඩට යනකම් ඉමු තව ටිකයි තියෙන්නේ එමු අන්තිමට තලු කරලා අර ඈත පේනවද ෆයිනස් ගස් ටිකක් තියෙනවා පළවෙනි පීක් එක අපි එන්න පටන් ගත්ත තැන ඉඳන් ආවයි හර තියෙන්නේ අඩේ උඩ ඉන්නේ අර තියෙන්නේ බා ඉතින් අපි තවත් කැලයක් හරි ගන්න ඒ ඔව්යි රස්නේ වැඩි දැන් සජිත් ඒ සජිත් උඹට රාශිය කියලා මතකද අර වගේ ගස් තියෙනවා සෑහෙන්න තියෙනවා ඒ වගේම ගිහිල්ලා මේ වගේ තැනකුත් තියෙනවා ඔව් එක තැනයිනේ හම්බෙන්නේ ඊළඟට ආයෙත් ගස් ඇතුලේ අඩේ මගේ ඔළුව කන්ටි දරනවා ඒ මේ මොනවද බං ඒ ගෙජ්ජි වගේ කොල්ලපන්කෝ ඒ ගහ සිලිබිලි කියන්නේ ඔය ඒවත් මන්ද මාන දාලා මාන ගාලා ඕව දාලා තමයි ඕව ගාලා තේ හදන්නේ ඒ අම්මායක් එතකොට පස්ස සරු වෙනවා පස්ස සරු වෙනවා මගේ කකුල චුරු වෙනවා පකක් දැන් පුකක් කරා නෑ පුක දැන් පක වෙලා තියෙන්නේ හක නීරස වතුරේ බයිබද මට සෑහෙන වතුර දෙපයි දැන් නැහැ What are you doing? Thank you. What are you doing? වට්ටමන් බලන්න හුත්තනේ. වට්ටමන්ක බලන්න පල්ලයට ගිහින් වතුර බොන්න තියෙන්නේ මහන්සි නම් ඇතුලේ ඉඳලා යම මහන්සිනේ ඇතුලේ ඉඳලා යම අපි ආවයි පොඩි කැරයක් වගේ තියෙනවා එතනින් මේ ටිකේ නම් රස්නියක් නැහැ සෑහෙන සීතලක් තියෙනවා මේ වගේ තිබුණා දිගටම යන්න තිබ්බ හැබැයි දැන් සෑහෙන කුල්ලක් තියෙනවා යකෝ හොටුත් පේනවා හුත් දැන් සෑහෙන කුල්නේ
මේ හරියට සෑහෙන හුළඟක් තියෙනවා. මේ ගස් ඔක්කොම සෑහෙන කොටයි හුළඟ වැඩි නිසා සෑහෙන කොටට තියෙන ගස්. ඔව්. තව පොඩි දුරයි යන්න තියෙන්නේ. Oh, අපි ආවා කම්බරකට දෙවැනි පීක් එකට. දැන් ඉන්නේ කන්ද මුදුනේ. කන්දේ එහා පැත්තේ රාක්ෂකල කිරිහිර කන්ද තියෙනවා. කිරිහිර වීඩියෝ එකක් දාලා තියෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔව් මෙතන කැම්ප් කරලා තියෙනවා. මේ හරි කැම්ප් කරන්න පුළුවන්. දැන් ඉන්නේ අපි කන්ද උඩ. මේ දවස් ටිකේ නම් සෑහෙන පායනවා. ඒ නිසා ඔක්කොම නිකන් වල් ගස් ටික කර වෙලා වගේ තියෙන්නේ. වැස්ස දවසකේම ආවනම් සෑහෙන ලස්සනයි. අර පල්ලෙන් පේනවා නාවලපිටිය ටවුන් එක. අරේ කොත්මලේ සෑය කොත්මලේ ඩෑම් එක පේනවා. රතන මීදුමට වෙහිලා පේනවා කන්දක්. ඔව් පේනවා. මොනරකල එකක් කියලා. වතුරේ පල්ලෙහා ඉන්නේ බං උඹ. උඹ පල්ලෙහාම බක් ඉන්නද? එහෙට වෙන්නට මෙහාට වෙන්නේ. දැන් 11යි 17යි අපි 10ට විතර නගින්න පටන් ගත්තේ. පැය දෙකකින් පැයකමාරකින් වගේ කන්ද උඩට ආවා. ඔව්. උඩට දැන් ආවේ පාත් නෑ බං මෙතන ඉවරයි. ඒ උඹට අර පේනවා සජිත්. මෙයා රාක්ෂකල ඉතුරු ටික බං. කොයි? මේ තියෙන්නේ. පිස්සුද? ඔව් යකෝ මේ කන්දේ එහා පැත්තේ තියෙන රාක්ෂකල. එහෙනම් ඇති. ඔව්. ආස්සෙ ඉන්නවද බං ඒකේ? ඔව් බං. ඉන්නවද දන්නේ නැහැ. බහිර වෙයි. ඒක ටිකක් බය හිතෙනවා ටිකක්. අර තකරම අපේ. සෑයින කරලා. අපි ආවෝ.
වෙලාව 12:00 විතර ඇති රස්නියයි සෑහෙන්න මේ දවස්වල ටිකක් පායනවා. උඩ වතුර ගන්නත් නැහැ. එනවනම් අනිවාර්යෙන් වතුර පල්ලෙහාන් අරන් එන්න වෙනවා. හදිසිය වතුර නැති වුණොත් ආයෙත් කන්ද නගින්න පටන් ගත්ත තැනට යන්න වෙනවා වතුරයක් ගන්න. අපි දැන් පල්ලෙහාට යන්න කියලා හදවුවේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.